අයිබෝන් කෙලි පිළිගන්නවා ST Bro YouTube channel එකේ ටෙක් ප්ලේලිස්ට් එකේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකේ අරගෙන අවිල්ලා තින්නේ background remove කරන AI tool එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ AI tool එක ගොඩක් graphic designers ලට තමයි මේ ඕන වෙන්නේ. ඒ වගේම photo editing කරන කට්ටියට මේ tool එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මේ tool එක අපිට photo එකක් දුන්න ගමන් ඒ AI ඔටෝම ෆොටෝ එක එයාම බැක්ග්‍රවුන්ඩ් එක ඩිටෙක්ට් කරගෙන බැක්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා දෙනවා. ඉතින් අපි බලමු මේ AI tool එක කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ මේක ෆෝන් එකේ වගේ PC එකකිනුත් කරන්න පුළුවන්. මෙතන search bar එකේ ඔයගොල්ලෝ search කරගන්න. remove.bg කියලා. remove.bg එහෙම සර්ච් කරගන්න. හොඳට බලාගන්න. මේක තමයි ඔයගොල්ලෝ ඕනම ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක මේක තමයි සර්ච් කරගන්න ඕන. සර්ච් කරගත්තට පස්සේ මෙතන ඔයාලට එනවා පළවෙනි සයිට් එක. මෙතන කහ පාට අයිකන් එක එක්ක remove background from image for free. මේ සයිට් එකට යන්න ඕගොල්ලෝ. සයිට් එකට ගියාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ හරියට චෙක් කරගන්න මේ සයිට් එකද කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන upload image කියලා තියෙනවා. upload image කියන එක දීලා ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆෝන් එකේ හෝ PC එකේ තියෙන කැමති ෆොටෝ එකක් ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයගොල්ලෝ අරගෙන එනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වටේ ටික මේ කහ පාට නිකන් කොටු කොටු වැටලා තියෙනවා PNG වෙලා තියෙනවා ෆොටෝ එක. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා තියෙනවා. ඉතින් මේක ඔන්න බලා ගන්න. මේ ක්ලික් කරාට පස්සේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන හොඳට චෙක් කරන්න ෆොටෝ එක. සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක මෙහෙම කොටු කොටු වෙලා පිටිපස්සේ තිබිච්ච බෑග්ග්‍රවුන්ඩ් කලර් එක අයින් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැක්ක නේද? හොඳට චෙක් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් ෆොටෝ එකේ ඔයගොල්ලන්ට කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න. ඉතින් ඔයාලට මෙතන මේ AI සයිට් එකෙන්ම දීලා තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් ටිකක්. ඒ බෑග්ග්‍රවුන්ඩ් ඔයගොල්ලන්ට කැමති නම් දාගන්න පුළුවන්. ලස්සන බෑග්ග්‍රවුන්ඩ් ටිකක් දීලා තියෙනවා මේ සයිට් එකෙන්ම. ඒ වගේම ඔයගොල්ලන්ට කැමති කලර් එකකින් බෑග්ග්‍රවුන්ඩ් එක දාගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට කැමති ෆොටෝ එකක් වුණත් බෑග්ග්‍රවුන්ඩ් එකට දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ ක්ලික් කරා මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔතන නිකන් ධන ලකුණක් තියෙනවා. එතනින් බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න පුළුවන්. මම මේ දැන් වෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගත්ත තිවිච්චක් ඔන්න ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් දැන් ෆොටෝ එකේ පිටිපස්සේ තිබිච්ච සුදු පාට කලර් එක අයින් වෙලා තියෙනවා. ඒත් එකම අර මැද තිබිච්ච සුදු පාට කලර් එකත් අයින් වෙලා තියෙනවා. ඒකත් අර ඒගොල්ලෝ ඩිටෙක්ට් කරගන්නේ ඒකත් බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් විදියට. මෙතනින් ඔයාලට බ්‍රෂ් ටූල් එක තියෙනවා. බ්‍රෂ් ටූල් එක හැබැයි සමහර ෆොටෝස් වලට මේ බ්‍රෂ් ටූල් එක වැඩ කරන්නේ නැහැ. මේ ෆොටෝ එකට වැඩ කරයිද දන්නේ නැහැ. සමහර ෆොටෝස් වලට මේ බ්‍රෂ් ටූල් එක වැඩ කරන්නේ නැහැ. සමහර ෆොටෝස් වලට මේ බ්‍රෂ් ටූල් එක වැඩ කරනවා. බ්‍රෂ් ටූල් එකෙන් පොඩ්ඩක් අර ගොඩක් වෙලා යනවා අර ඒවා ටික් කරගෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒ ටික රිමූව් කරගන්න ටිකක් වෙලා යනවා ෆොටෝ එකේ. බලමු බ්‍රෂ් ටූල් එකේ මේකේ වැඩ කරයිද කියලා. ඒ වගේම මතක් කරන්න ඕනේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරගන්න. ඒ වගේම bell icon එකත් all කරලා තියාගන්න. මේ සයිට් එක ගොඩක් වැදගත් වෙනවා සාමාන්‍යයෙන් Fiverr වගේ freelancing සයිට් වල වැඩ කරන කට්ටියට ෆොටෝ ඩිසයිනින් කරන කෙනෙක් නම් ඉතින් background remove gigs වගේ දේවල් දාලා තිනවා නම් මේ සයිට් එක ගොඩක් වැදගත් වෙයි. මොකද එක ක්ලික් එකයි මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි background එක remove කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕන සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් කට්ටියට නෙවෙයි ඉතින් නෝමල් කට්ටියට ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න PicsArt එකෙන් හෝ මොකක් හරි ඇප්ලිකේෂන් එකක් හෝ software එකක් භාවිත කරලා බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න ගොඩක් අමාරුයි. බේසික් ඉන්න කෙනෙක්ට. ඉතින් මේ වගේ සයිට් එකකින් ඕගොල්ලන්ට එක ක්ලික් එකයි කෙලිම බෑග්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණ රිමූව් කරන්න පුළුවන්. මම මේ සයිට් එකට ඒක මේ සෝරි මේ ෆොටෝ එකට මේ බ්‍රෂ් ටූල් එක වැඩ කරන්නේ නැහැ. මම හිතන්නේ මේක රිමූව් වෙලා නැහැ. මේ බ්‍රෂ් ටූල් එක හැම ෆොටෝ එකටම සපෝට් කරන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක ඒගොල්ලොන්ගේ එරර් එකක්ද මොකක්ද කියලා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න බලන්න මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගොල්ලන්ට බ්ලර් කරගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ඔයා දාන ෆොටෝ එකක් වුණත් මේකෙන් ඔයාලා තෝරලා දාන ෆොටෝ එකක් වුණත් ඔයාලා දාන ඕනම බෑග්ග්‍රවුන්ඩ් එකක් මෙතනින් ඔයාලා දාපු බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරගන්න පුළුවන්. හරි බ්ලර් එක නම් වැටුණා. බ්ලර් එක අපි පොඩ්ඩක් වැඩි කරලා බලමු. බ්ලර් එක ලොකුවටම වැටෙන්නේ නැහැ. උනට සාමාන්‍යයෙන් පොඩ්ඩක් බ්ලර් වෙලා තියෙන බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න බ්ලර් ගතියට හැලලා දෙන එක සේව් කරලා ඔයගොල්ලෝ මෙතන ඩවුන්ලෝඩ් HD නෙමෙයි දෙන්න ඕන. මෙතන ඩවුන්ලෝඩ් කියලා නිල් පාට අයිකන් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ Canva ඩිසයිනින් කරන කට්ටියට Canva එකට කෙලින්ම මේ ෆොටෝ එක ෆෝවර්ඩ් කරගන්න පුළුවන්. මේ ක්ලික් කරපු ගමන් ඔයාලගේ Canva එකට කෙලින්ම ෆොටෝ එක ෆෝවර්ඩ් වෙනවා. ඔන්න දැන් ෆොටෝ එක ඩවුන්ලෝඩ් වුණා. අපි දැන් බලමු ෆොටෝ එක කොයි වගේද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙන්න බලා ගන්න. දැන් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගත්ත ෆොටෝ එක. ඔයාලගේ ඕනම ෆොටෝ එකක් මේකෙන් බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගන්න පුළුවන්. මේ බලා ගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා තියෙනවා යාන්තමට වගේ. ඉතින් ගොඩක් කට්ටියට මේ ටූල් එක වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම මට කැතෝ channel එක subscribe කරන්න. ගේමින් වීඩියෝස්, e-money වීඩියෝස්, ඒ වගේම ටෙක් වීඩියෝස් කැටගරි තුනෙන්ම channel එකේ වීඩියෝස් අරගෙන එනවා. ප්ලේලිස්ට් තුනකට ඔයගොල්ලෝ ප්ලේලිස්ට් වලට ගිහිල්ලා channel එකේ වීඩියෝස් බලන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Thank you so much.